ආයුබෝවන් මම නොමැකෙන YouTube නාලිකාවෙන් අදහදන්න යන්නේ දූරියන්ට කරියා. එහෙනම් වීඩියෝ බලන්න කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔන්න අපි දූරියන් ටික හොදලා අරන් තියෙනවා. පොත් අයින් කරලා උඩ එකට අපි සිරකුඩු ඇඳේ කමාරයි ගම්බිස්කුඩු හැන්දකුත් අරන් තියෙනවා. රම්පේ කරපින් තකුඩු ඇඳේ කමාරක් විතර කුඳු පොතු ස්වල්පයක් සුදුළු බිග් දෙයක් විතර හීනෙට කපලා මිරිස් කුඩු ඇඳේ කමාර කහකුඩු ඇඳි කාලා බීලුණු පොඩියට කපලා අපි කප් භාගයක් කරන් තියෙනවා. තක්කාලි කප් භාගයක් කරන් තියෙනවා. අමිරිස් කරා හතරක් විතර කපලා අරන් තියෙනවා. එකටම කිරි කොප්ප දෙකක් කරන් තියෙනවා. මෙන්න මේ ටික තමයි අද ඕනේ වෙන්නේ අපේ දූරියන්ට කරියට. දැන් ඉතින් අපි දූරියන්ට එක ලුණු ටිකක් දාලා හොඳට ඇතිලියකට දාලා අපි මේක අපි තැම්බෙන්නට තියන්න ඕනේ. විනාඩි 15ක් විතර අපි මේක තම්බ ගන්න ඕනේ. විනාඩි 15කට විතර පස්සේ දූරියන්ට එක මෙන්න මේ විදිහට තැම්බිලා තියෙනවා. අපි මේකේ වතුර ටික පෙරලා හොදලා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොදලා ගන්න ඕනේ. දැන් අපි මේක පෙති වලට කපා ගමු. මෙන්න මේ විදිහට පෙති වලට කපා ගන්න ඕනේ. ඒකලා අපි යමු මේක උයන්න. ඔන්න ඉතින් ඇතිලියකට පොල් තෙල් ටිකක් දාලා ටිකක් කරලා රත් වෙන්නට තියන්න ඕනේ. ඒක රත් වෙනකොට අපි කපාගත් සුදුළුණු බිග් දෙක එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට. ඒකටම අපි කුරුඳු පොත්තත් එකතු කරගන්නවා. දැන් හොඳට මේක අපි කූරු ගා ගන්නවා. මෙන්න මේ විදිහට හොඳට ටිකක් වෙලා බෙදනකොට අපි මේකට අප ටික එකතු කර ගන්නවා. ඔබ මේ සැන්දක් ඇඳේ කමාරක් විතර දැන් අපි උග වඩා කූරු ගන්නවා. මේ බලන්න දැන් සුදුළුණු ටික අන්නෝන් පාට වීගෙන එනවා. ටිකක් වෙලා අපි තව ටිකක් අන්නෝන් පාට වෙනකන් තියාගන්නවා. දැන් මේක අපි කපාගත්ත බීලුණු ටික එකතු කරගන්නවා. තක්කාලි ටික ඒ වගේම එකතු කරගන්නවා. ඒකටම කපාගත්ත අම්මිරිස් ටික එකතු කරගන්නවා. දැන් අපි මේක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරන ගමන් අපි තෙලේ බෙදෙන්නට හරිනවා. මතකද දැන් දූරියන්ට කියන්නේ රුධිර පීඩනයට හොඳම කෑම. ඔන්න අපි 3-5 ටික එකතු කරගන්න අපි 3-5 මිරිස් කුඩු ගම්මිරිස් කුඩු කරබින් ජකුරු ටික ඔක්කොම එකතු කරලා හොඳට දැන් අපි කලවම් කරගන්නවා. මෙන්න මෙහෙම බලන්න ලස්සන. ඔන්න හොඳට කලවම් කරලා අපි ටිකක් වෙලා තෙලේ තියනවා. දැන් අපි මේකට පොඩ්ඩක් රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඔබේ රස අනුව තමයි ලුණු එකතු කරගන්න ඕනේ. ඉස්සරහම ටිකක් එකතු කරලා හොඳට කලවම් කරලා තියනවා අපි. දැන් අපි පොල් කිරි කෝප්ප දෙකම මේකට එකතු කරලා හොඳට ටිකක් වෙලා අපි මේක කූරු ගන්නවා. කූරු ගාලා තැම්බෙන්න දිනවා. ඒකටම දැන් මෙන්න මේ විදිහට එනකොට කපාගත්ත දූරියන් ටික එකතු කරනවා. දූරියන් ටිකත්